හෙලෝ කොහොමද ඔයාලට මේ මට පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා මේ අපේ රටේ මේ පවතින නීතිය අනුව මේ සිරගෙවල් තියෙන්නේ මේ ගොඩාක් මේ නගරබද ප්‍රදේශවල මට හිතෙන විදිහින් හැමතැනම කුරුවිට මේ මම ගාන හැම විටම ගොඩාක් නගරබද ප්‍රදේශවල ඕනම මිනිස්සුෙකුට ඇවිල්ලා පැය දෙකකින් තුනෙන් හරි පැය භාගයෙන් හරි ඇවිල්ලා එයාලා හිරගේ අතර ඉන්න අයට ඕන තරම් මේ සපෝට් දෙන්න පුළුවන්. මට හිතෙන විදිහට. එතකොට ඔය ප්‍රශ්නේ හින්දා තමයි මේ සිරකරුවන්ගේ ඔය නැගී සිටීම ඇති වෙලා තියෙන අපේ රටේ. ඉතින් ඒවා අපිට නවත්තන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ක්‍රමවේදයක් හැදුවොත්. දැන් අපි කොළඹ ඉඳන් යාපනයට යන්න ගත්තොත් අනුරාධපුරට ගිහිල්ලා අපි වවුනියා කරා යනවා මේ අනුරාධපුරේ මේ යාපනයට. එතකොට රජයේ සතු ඉඩම් තියෙනවා ගොඩාක් ඔය කැලෑබද තියෙන ප්‍රදේශ. ඔය කැලෑබද ප්‍රදේශයක ඔය මේ තියෙන නගරබද තියෙන මේ මොනවද මේ සිරගෙවල් අපි කැලෑබද ප්‍රදේශයක ඇති කරොත් මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඉදිරියට මේ අපේ රටේ. අපේ රටේ එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඉදිරියට. මොකද දැන් කොළඹ හිරගයක් තියෙනකොට ඕන පැය භාගයෙන් හරි ඇවිල්ලා ඌට කුඩු ටිකක් දීලා යන්න පුළුවන්, ගංජා ටිකක් දීලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ආයුධයක් වුණොත් ඒක දීලා යන්න පුළුවන්. දැන් මෙහෙම හිතමුකෝ දෙමාපියෝ ඉන්නේ කොළඹ. එතකොට සිරගිය තියෙන්නේ කොහෙද? යාපනයේට කිට්ටු වවුනියාව. වවුනියාව කියමු. එතකොට එහෙම එන්න බෑනේ දෙමාපියන්ට. එතකොට දැන් සිරකාරයා කියන්නේ කවුද? සිරකාරයා කියන්නේ ප්‍රශ්නයක් වෙලා ඇති ඉන්න මිනිස්සුනේ. රටේ තියෙන දරුණු තම හිරකාරයන් දාන්න ඕනේ නගරබද නෙමෙයි කැලෑ ප්‍රදේශයකට. ඒ මිනිස්සුන්ට පැනලා යන්නත් බෑනේ. ඒ මිනිස්සුන්ට පැනලා යන්නත් බෑ. ඒක නෙමෙයිද හොඳම දේ. ඔය රජයේ සතු තියෙන ඔය කැලෑ ප්‍රදේශ නිකන් තීරමක් නැතුව තියාගෙන ඉන්න වැඩිය මෙන්න මේ ගැන පොඩ්ඩක් හිතලා බලුවා නම් හොඳයි කියලා මම හිතනවා. ඔබ ස්තුතියි.